ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න අද අපි අරන් ඉන්න හදන්නේ තවත් හුඟක් වැදගත් වෙයි කියලා හිතන වීඩියෝවක්. ඇත්තටම ඔයාලා හැමෝටම YouTube එකටත් වඩා සමීපම සමාජ ජාලය Facebook නේද? මම හරිනේ. ඉතින් ළඟක ඉඳන් FB එකෙනුත් YouTube වගේම මුදල් උපයන්න පුළුවන් රටක් විදියට ලංකාව පිළි අරන් තියෙනවා. ඒ වගේම YouTube එකෙන් ලබන අවුරුද්දේ ඉඳලා මුදල් උපයන තැනට යන්න ටිකක් අසීරු කරලා තියෙන්නේ. ඔච්චවස් දැන් 4000 වුණාට 2027 දී ඔච්චවස් 8000ක් උනේ මොනිටයිසේෂන් කරන්න. ඉතින් Facebook නම් තාම එහෙම නැහැ. දැන් මේ නිසාම සමහර අය views වැඩි කරගන්න ඕන එකයි එපා එකයි හැම එකම FB එකට දානවා. ඒත් අපි පබ්ලිෂ් කරන දේවල් ගැන දෙසරයක් හිතන්න ඕනේ. කොහොම හරි අද මම මේ ඔයාලට FB මුදල් උපයන තැනට තව කොයිතරම් දුරද මේ වෙනකොටත් ඒකට සුදුසුකම් ලැබලාද කියලා බලන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න හදන්නේ. Facebook මොනිටයිස් කරගන්න නම් මෙන්න මේ ටික සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. YouTube එකට වගේ නෙවෙයි. Facebook එකේදී දින 28ක් තුල views 1,50,000ක් ලැබිලා තියෙන්න ඕනේ. ඒ වගේම followersලා 10,000ක් ඉන්න ඕනේ. පසුගිය දින 90 තුල වීඩියෝ 3ක්වත් දාලා තියෙන්න ඕනේ. ඒ වගේම FB account එක දින 30කට වඩා පරණ වෙන්නත් ඕනේ. අවුරුදු 18ට වැඩි වෙලා තියෙන්නත් ඕනේ. eligible රටක වෙන්නත් ඕනේ. මේ තියෙන්නේ ඔයාලට මම කියලා දෙන්න හදන FB එක. මේකේ තව ක්‍රයිටීරියා දෙකක් අවශ්‍යයි මොනිටයිස් වෙන්න. ඒ දෙක තමයි හැමෝටම අසීරු ඉලක්කය. ඉතින් ඔයාලගේ මෙන්න මේ පිටුව බලන්න කොහොමද කියලා මම දැන් කියලා දෙන්නම්. ඉතින් මම මේ එක්සැම්පල් එකකට ගත්ත account එකේ දින 90ක් ඇතුළත රීල්ස් 3කට වැඩිය දාලා තියෙනවා. ප්‍රොෆයිල් එක දින 30කට වඩා පරණයි. එලිජිබල් රටක ඉන්නවා. 18ට වඩා වැඩි. හැබැයි ඉතින් අර අසීරුම ක්‍රයිටීරියා දෙක නම් සම්පූර්ණ කරලා නැහැ තාම. ඉතින් ඔයාලත් මේක බලන්න ඔයාලගේ ප්‍රොෆයිල් එක ක්ලික් කරන්න ඕනේ. Facebook එකට ගිහලා ප්‍රොෆයිල් එක ක්ලික් කරලා පල්ලෙහාට යනකොට ඩෑෂ්බෝඩ් තියෙනවා. ඩෑෂ්බෝඩ් එකේ පල්ලෙහාට යනකොට මෙන්න මේ මොනිටයිස් කියන එක තියෙනවා. මොනිටයිස් කියන එකේ content monetization කියලා මෙන්න මෙතන මේ ක්‍රයිටීරියා පෙන්නනවා. අන්න එතන ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ waiting list criteria කියලා තියෙනවා. ඒ කියන්නේ තව කීයක් ළඟා කරගන්න ඕනද කියලා. මෙතන මෙන්න මේ තියෙන මේ ඉතල ක්ලික් කළාම ඔයාලට පෙන්නනවා ඔයාලගේ මොනවාද තව තියෙන අඩුපාඩු කියලා. ඉතින් ඕගොල්ලන්ටත් ඕගොල්ලන්ගේ ප්‍රොෆයිල් එකේ ඔයාලගේ Facebook එකේ දැන් කොයි මට්ටමට ළඟා වෙලා තියෙනවද කියලා මෙන්න මෙතනින් ගිහලා බලන්න පුළුවන්. මම හිතනවා ඔයගොල්ලන්ට ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. එහෙමනම් සුබ දවසක්.